ආයුබෝවන් යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ brand new box එකක් අරලා බලන unboxing වීඩියෝ එකක් නෙමෙයි. අද අපි කතා කරන්නේ Vivo Y93 phone එක second hand එකක් විදිහට නැත්නම් පාවිච්චි කරපු phone එකක් විදිහට දැනට ගන්න එක ඇත්තටම වටිනවද කියන එක ගැනයි. මොකද මේ දවස්වල second hand market එකේ ඉතාමත් අඩු ගාණකට ගන්න තියෙන ජනප්‍රිය මොඩල් එකක් තමයි මේ Vivo කියන්නේ. second hand එකක් ගද්දි බලන්න ඕන දේවල් මොනවද? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? බැටරි එක, performance, කැමරාව හොඳද? 2026ටත් මේකට app support ද? මේ ඔක්කොම ගැන විනාඩි 20ක සම්පූර්ණ විස්තරයක් අද අපේ වීඩියෝ එකකින් අරන් එනවා. වීඩියෝ එක අවසානය වෙනකන් එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හරි, අපි මුලින්ම බලමු මේ ෆෝන් එකේ ෆිසිකල් කන්ඩිෂන් එක සහ ඩියුරබිලිටි එක ගැන. ඔයාලා දන්නවා මේක පිටිපස්ස ප්ලාස්ටික් පොලිකාබනේට් ෆිනිෂ් එකක් තියෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගද්දී ගොඩක් වෙලාවට දැකගත පුළුවන් වෙන දෙයක් තමයි බෑක් පැනල් එක සීරීම් සහ කේස් එක නිසා වැටෙන ලකුණු. බොඩි ඩියුරබිලිටි එක ප්ලාස්ටික් වුණාට මේ ෆෝන් එකේ වැටුණා ලේසියෙන් පිටිපස්ස තැලෙන්නේ නැහැ. හැබැයි ඡායාව යන ගතියක් තියෙනවා. බටන් ප්‍රෝට් කාලයක් පාවිච්චි කරද්දී පවර් බටන් එක සහ වොලියුම් අප් ඩවුන් ක්ලික් ගතිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝ USB charging port එක බුරුල් වෙලාද කියලා බලන්න ඕනේ. මේක in hand feel එක ගැන කතා කරද්දී බර ග්‍රෑම් 163ක් විතර වෙන නිසා ඉතාමත් අතට හරිම සැහැල්ලු ඩුවල් සිම් එකක්. මෙමරි කාඩ් එකකුත් එකපාර දාන්න පුළුවන් නිසා ස්ටෝරේජ් මදි වෙන එකට නම් හොඳ විසඳුමක් මෙයාලා දීලා තියෙනවා. හරි, ඊළඟටත් බලමු මේකේ ඩිස්ප්ලේ එක ගැන. මේකේ ඩිස්ප්ලේ එක අඟල් 6.22 ඉන්ච් HD+ IPS ඩිස්ප්ලේ එකක්. ටච් කාලයක් පාවිච්චි කරත් මේ ඩිස්ප්ලේ එකේ ටච් එක තාමත් සෑහෙන ස්මූත් ටයිප් එක. සෝෂල් මීඩියා කරද්දි කිසිම ඩේලි කිසිම ලැග් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක්. ඔයාලට පේනවා මේක කොච්චර ස්මූත්ද කියලා. IPS පැනල් එකක් නිසා AMOLED පැනල් වල වගේ ලොකුවට ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේන්නේ නැහැ. හැබැයි ඩිස්ප්ලේ එක මාරු කරපු ෆෝන් එකක්ද නැද්ද කියලා බලන්න ඕන ඉතින්. මොකද ඩිස්ප්ලේ මාරු කරපුවා සාමාන්‍යයෙන් එළිය අඩු නිකන් ලා කහ පාට හුරු ඩිස්ප්ලේ එක තමයි එන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ හැම එකක් නෙමෙයි හොඳට පාට ඒ කියන්නේ කලර්ස් හොඳට පේනවා. ඔයාලට හොඳට පේනවා මේකේ ස්මූත් ගතිය, පාට හොඳට පේනවා. ඉතින් ආයි තව දෙයක් තමයි මේකේ notification panel එක තියෙන්නේ යට පැත්තේ. HD+ screen එකක් වුණාට YouTube වල වීඩියෝ බලන්න හොඳයි. water drop notch එකක් තියෙන නිසා තාමත් modern look එකක් තියෙනවා. දැන් එමු වැදගත්ම කොටසට. performance එක එදිනෙදා වැඩවලට කොහොමද? මේකේ එන්නේ Snapdragon 439 හෝ Helio P22 ප්‍රොසෙසර් එකක්. 3GB හෝ 4GB RAM එකක් මේකට එනවා. බලමු අපි මේකේ RAM එක කීයද කියලා තියෙන්නේ. සාමාන්‍ය මේකේ පෙන්නන්නේ මෙයාලා 6GB RAM එකකුයි 128 storage එකකුයි තියෙනවා කියලා. ඇත්තටම ඉතින් මේකේ ඕන කෙනෙක්ට තේරෙනවා මේකේ තියෙන 4GB RAM එකක් එක්ක 64GB storage එකක් කියලා. එතනම කියනවා නම් මේකේ මේ fake details ටිකක් මේ තියෙන්නේ. ඇත්තටම මේකේ ඉන්නේ 4GB RAM එකක් එක්ක 64GB storage එකක්. මේකේ දැනට හොඳ මට්ටමකින් WhatsApp, Viber ඒ වගේ දේවල් හොඳට පාවිච්චි කර හැකියි. තාම කිසිම ලැග් එකක්වත් අප්ඩේට් එකක්වත් එන්නේ නැතුව නෑ. ඇප් හොඳට ඕපන් වෙනවා. ඒ වගේම හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයකට කියලා තියෙන්නේ මේකේ
Android update එන්නේ නැහැ. මේකේ අන්තිමටම ඇවිල්ලා තියෙන Android 8.1 කියන update එක. දැන් ඉතින් අවශ්‍ය ප්‍රධාන හැම app එකටම Play Store එකෙන් download කරගන්නත් පුළුවන් update උත් එනවා. ඉතින් මේකේ අර මම කලින් කිව්වා වගේ මේකේ memory එක එන්නේ 32GB හෝ 64GB storage එකක්. system එකට ටිකක් ඉඩ යන නිසා තමයි මේකට SD card එකක් මම දැන් දාන්න එන්නේ. දැන් බලමු මේ කැමරා setup එක ගැන. දැන් අපි කතා කරමු මේකේ battery health එක. එන්නේ battery life එක ගැන අපි මේ දැන් කතා කරමු. මේකේ original battery එන්නේ milliampere 4030ක battery එකක්. පාවිච්චි කර ෆෝන් එකකට නිසා battery health එක ටිකක් බැහැලා තියෙන්න පුළුවන්. එහෙම වුණත් HD screen එකක් තියෙන නිසා සාමාන්‍යයෙන් පාවිච්චියේදී මුළු දවසම බැටරිය තියාගන්න පුළුවන්. charging time එක කතා කරනවා ඉතාමත් මේ බැටරිය හැටියට charge කරන වේගෙ මදි. මොකද මේකේ වෝට් 10ක charging speed එකක් තමයි තියෙන්නේ. නෑ මං හිතුවා මේ කැමරා setup එක ගැන කතා කරනකොට හොඳයි. ගොඩක් අය අහන දෙයක් තමයි ඉතින් මේ second hand phone එක. ඒ කියන්නේ මේක budget phone එකක්. මේක ගත්තාම සාමාන්‍යයෙන් ගේම් ගහන්න පුළුවන්ද? මේකේ Free Fire වගේ ගේම්, Candy Crush වගේ ගේම් නම් ඉතින් හොඳට ස්මූත් ප්ලේ කරන්න පුළුවන්. يعني කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ප්ලේ කර හැකියි. ඉතින් PUBG, Call of Duty වගේ ඒවා නම් ප්ලේ කරන්න මෙපා. මොකද මේ වගේ එකක් ප්ලේ කරොත් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක ඒ වගේ දේවල් ඉතින් අඩු වෙනවා. ඒ වගේ දෙයක් ඉතින් ප්ලේ කරනවා නම් ඉතින් ඔයාලට සාමාන්‍ය ටිකක් හොඳ ෆෝන් එකක් Samsung හොඳ ෆෝන් එකක්වත් ගන්න වෙනවා ඔයාලට ඒ වගේ ගේම්ස් ප්ලේ කරනවා නම්. මම නම් කියන්නේ මේ ගේම්ස් වලට නෙමෙයි. මේක ඔයාලට හොඳයි සෝෂල් මීඩියා වැඩවලට. ඒ වගේ අනිත් එක මේක ෆේස් කැම් එක ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. මෙගාපික්සල් 8ක ෆේස් කැම් එකක්. ඒක නිසා ඔයාලට සෝෂල් මීඩියා ෆොටෝස් නම් හොඳට අප්ලෝඩ් කරගත්ත හැකි. ඒක නිසා මම නම් කියන්නේ මේක ඔයාට YouTube වැඩවලට වගේ නම් හොඳයි. හරි අපි දැන් බලමු ඔයාලා පුනා බලා හිටි දේ තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. අපි දැන් බලමු මේ කැමරා setup එක ගැන. second hand phone එකක් එක්ක ගද්දී මුලින්ම බලන්න ඕන දේ තමයි පිටිපස්ස කැමරාවේ වීදුරුව. සීල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ නම් සීල්ලාවක් නැහැ. හොඳ මට්ටමක තියෙනවා මේ කැමරාව. ඒ වගේම ඉස්සරහත් එහෙමයි. ඔයාලට පේන්නේ නැහැ ඉස්සරහා. පිටිපස්ස එක ඔයාලට හොඳට පේනවා හොඳ මට්ටමක තියෙනවා කැමරා setup එක. ඒ මේකේ රවුමට ගිහිල්ලා තියෙන ඒ අර නිකන් ලයින් එක මාරම ලස්සනයි මේ කැමරාවට. ඔයාලට පේනවා. මේකේ ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 13ක මේන් කැමරා එකක් තියෙනවා. එළියේ තියෙන වෙලාවට තාමත් සෑහෙන්න හොඳ. කියන්නේ දැන් 20000ට වගේ ගන්න ෆෝන් එකත් එක්ක බැලුවාම මේකේ නිකන් සෑහෙන්න හොඳ කැමරා කියන්නේ ෆොටෝ ගත්ත හැකි. මේකේ පෝර්ට්‍රේට් මෝඩ් එක තියෙනවා 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් එක්ක. ඒක තාමත් සාධාරණ විදිහට වැඩ කරනවා. බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරනවා. ඒකත් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මේකේ සෙල්ෆි කැමරා එක ගැන දැන් අපි කතා කරමු. මේකේ සෙල්ෆි කැමරා එක මෙගාපික්සල් 8යි. මේකේ සෙල්ෆි කැමරා එකෙන් ඉතාමත් හොඳ ෆොටෝ ගන්න පුළුවන්. දැන් තියෙන ඔය බජට් ෆෝන් වලටත් වඩා ලස්සනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් 20000 වගේ ෆෝන් එකත් එක්ක බැලුවාම 20000ට 25000ට තියෙන ෆෝන් එක බැලුවම ඒවට කරට කර යන්න පුළුවන් ෆේස් කැම් එකක් මේවට තියෙනවා. Vivo වල AI beauty ඒක තියෙන නිසා normal selfie හරිම පැහැදිලි. low light ඒ කියන්නේ රැයට පින්තූර ගද්දි නම් ටිකක් ඉතින් මේ ගානේ ෆෝන් නම් කොහොමත් එහෙමයි. ඔයාලා දන්නවා ඉතින් මේ කොහොමත් ටිකක් අවුල් ඉතින් ෆොටෝ. බොරු කියන්න ඕනේ නැහැ නේ මේකේ රැයට ගන්න ෆොටෝ නම් සෙට්ම නැහැ. ඊළඟට මේකේ ගත්ත ෆොටෝ ටික මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේකේ බෑක් කැම් එකෙන් ගත්ත ෆොටෝස් කිහිපයක්. ඔයාලට පේනවා මේකේ බෑක් කැම් එකේ ඉතාමත් හොඳ ඡායාරූප ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ පේන්නේ මේකේ ෆේස් කැම් එකෙන් ගත්ත ෆොටෝ එක. ඔයාලට පේනවා මේකේ ඉතාමත් හොඳ මට්ටමක ෆේස් කැම් එක තියෙනවා. ඉතින් ආයි දැන් මෙගාපික්සල් 8ක් කියන්නේ දැන් මගේ ළඟ තියෙන Honor ෆෝන් එකේ තියෙන මෙගාපික්සල් 5යි. ඒක
ගත්ත ගානත් එක බැලුවහම මේකේ ෆේස් කැම් එක නම් උඩින්ම තියන්න පුළුවන්. හායි යාළුවනේ. ඔන්න අවසාන නිගමනයකට ආවා. ඔයාලා Vivo Y93 ෆෝන් එක සෙකන්ඩ් හෑන්ඩ් ගන්නට ගන්නවා නම් බලන්න ඕන වැදගත් දේවල් ටික තමයි ඩිස්ප්ලේ එක ටච් වෙනවද? ඩිස්ප්ලේ එක අර මං කිව්වා වගේ කහ පාටට ලා කහ පාටකට වගේ පාට පේන්නේ නැතුව වගේ තියෙනවද? චාර්ජින් පෝට් එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ චාර්ජර් එකට ගහලා පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ චාර්ජින් පෝට් එක හෙලවෙනවද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් රුපියල් 10000ත් 15000ත් වගේ අතර මුදලකට ෆෝන් එකක් හොයනවා නම් ඔයාලට හරියනම් ෆෝන් එක තමයි මේ Vivo Y93 කියන්නේ. මොකද ඔයා ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන ෆෝන් එකකට කියලා මේක අපිට කියන්න පුළුවන්. මොකද මේකේ තාම ඇප් අප්ඩේට් එනවා. ඕන ඇප් එකක් ඔයාලට Play Store එකේ තියෙන මේකට සපෝට් ඕන එකක් ඩවුන්ලෝඩ් කර හැකියි. ඒ වගේම Zoom වගේ ඇප් හොඳට සපෝට්. ඒක නිසා ඔයාට සාමාන්‍ය එදිනෙදා වැඩවලට කියන්නේ ගේම් ගහන්න නැතුව අනිත් වැඩවලට හොඳ ෆෝන් එකක් කියලා මේ Vivo Y93 ෆෝන් එක කියන්න පුළුවන්. එහෙනම් මාව subscribe කරන්න කියලා ඉල්ලලා මම එහෙනම් මේ වීඩියෝ එක නවත්තනවා.